සාමාන්‍ය සමයේ 20 වන සතියේ බදාදා දිනය. අද මිදිවත්ත පිළිබඳ උපමාව තුළින් ස්වාමීන් වහන්සේ මිනිසාට දක්වන අසීමිත දයා කරුණා විදහා පානවා. නව ගීසුම තුළ අපි දකිනවා නායමිනුවර වැන්දඹු ස්ත්‍රියගේ එකම පුතා ස්වාමීන් වහන්සේ අනුකම්පා කරන උන්වහන්සේගේ හිත උණු වෙනවා. දින ගණනක් මිනිස්සු බඩගින්නේ ක්ලාන්ත වෙන්න පුළුවන්. උන්ගේ බඩගින්න ස්වාමීන් වහන්සේට දැනුණා. උන්වහන්සේ උන් අනුකම්පා කළා, උප වැඩි කළා. ඉන්දිරෙක් නැති බැටරි රැලක්සේ විසිරී ගිය සෙනග දැකලා ස්වාමීන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කරනවා. ස්වාමීන් වහන්සේ සුව කිරීම ගොඩාක් කළේ මිනිසුන්ට දක්වන දයානුකම්පාව නිසාමයි. දිව්‍යන් වහන්සේ සුදනන්ට දුදනන්ට එක වගේ අවුව වැස්ස ලබලා දෙනවා වගේ උන්වහන්සේ දුප්පත් පොහොසත් උගත් නොඋගත් යහපත් පව්කාර හැම කෙනෙකුම තරාතිරම් නොබලා අනුකම්පා කරනවා. නමුත් මිනිස්සු වන අපි ඒකට කොපමණනම් ඊර්ෂ්‍යාවන්ත වෙනවද? අද උපමාව තුලත් අවසාන පැයේ වැඩට කුලිකරුවන්ට දවසේ පඩිය දෙද්දි මුලින් ආය මැසිවිලි කියනවා, ඊර්ෂ්‍යාව කරනවා. අද අපිත් ඒ වගේම හැසිරෙනව නේද? අද අපිත් මොනතරම් මැසිවිලි කියනවද? අපි හැමදාම පල්ලි එනවා, සමිති සභාගම් වල ඉන්නවා, පල්ලිට කොච්චර උදව් කරනවද? යහපත් අවංක ජීවිත ගත කරනවා. නමුත් ඇයි අපිටම මෙහෙම වෙන්නේ? දෙවියන්ට අපිව පේන්නේ නැද්ද? පල්ලි එන්නේ නැති අය, අයහපත් ජීවිත ගත කරන අයට ඔබ වහන්සේ කොච්චරනම් සලකනවද? එයාට හරියනවා. එයා සැපෙන් ඉන්නවා. හරිම අසාධාරණයි නේද? අපි සංසන්දනය කරනවා. ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට කියනවා ස්වාමීන් වහන්සේ අපිට කවදාකවත් අසාධාරණයක් කරන්නේ නැති බව. ලද දෙයින් සතුටු වන්නට උන්වහන්සේ අද දවසේ අපිට ආරාධනා කරනවා. උන්වහන්සේගේ අසීමිත කරුණාව ගැන සතුටු වන්නට, ඒකට හවුල් වෙන්නට අද දවසේ අපි අදිටන් කරගනිමු. ආමේන්.